මොණරාගල දිස්ත්‍රික්කය තුළ ජල සම්පාදන සේවාව අඛණ්ඩව සහ කාර්යක්ෂමව පවත්වාගෙන යාම පිළිබඳ ගත යුතු කඩිනම් ක්‍රියාමාර්ග පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ඊයේ ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මොණරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. ප්‍රධාන වශයෙන්ම මොණරාගල දිස්ත්‍රික්කයේ පවතින දැනට ඉතා ඉක්මනින් පිළිසකර කිරීමට හඳුනාගෙන ඇති නළලින් 257ක් පිළිසකර කර ඒවා භාවිතයට ගැනීම කඩිනම් කළ යුතු බවට මෙහිදී උපදෙස් ලබා දී ඇත. තවද ජලය ලබා ගැනීමට හඳුනාගෙන ඇති ස්ථාන 77ක් කඩිනමින් ස්ථාපනය කිරීමටත් පිළිසකර කළ යුතු ලිං 349 ඉතා ඉක්මනින් පිළිසකර කර ඒවා භාවිතයට ගැනීමටත් අමාත්‍යවරයා උපදෙස් ලබා දී තිබේ. එල් නිනෝ තත්ත්වය ඇතුළු ඉදිරියේදී ඇතිවිය හැකි කාලගණික විපර්යාස හේතුවෙන් ජල සම්පාදන කටයුතු කෙරෙහි ඇතිවිය හැකි බලපෑම් පූර්වයෙන් හඳුනාගෙන අවශ්‍ය පූර්ව සූදානම් වීම අවදානම් කළමනාකරන සැලසුම් සහ හදිසි ප්‍රතිචාර ක්‍රියාමාර්ග කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවද මෙහිදී අවධාරණය කරන ලදී. ඒ අනුව ජල මූලාශ්‍ර හා ජල සම්පාදන යටිතල පහසුකම් ආරක්ෂා කර ගනිමින් ඉදිරියේදී ඇතිවිය හැකි කාලගුණික හා අනෙකුත් අභියෝග හමුවේ මොණරාගල ජනතාවට අඛණ්ඩව ගුණාත්මක පානීය ජල සේවාවක් සහතික කිරීම සඳහා ආයතනික හා තාක්ෂණික මට්ටමින් අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග කඩිනමින් ක්‍රියාත්මක කිරීමට මෙහිදී අවධානය යොමු විය. මෙවන් උණුසුම් පුවත් ලදසනින් දැන ගැනීම සඳහා අපගේ YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර බෙල් අයිකනය ක්‍රියාත්මක කරන්න.